ආයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. ඉතින් අද කතා කරන්න යන්නේ පයිතගරස් ප්‍රමේයෙන් කොහොමද ගණන් හදන්නේ කියලා. ඉතින් අපි බලමු පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකක්ද? පයිතගරස් ප්‍රමේයෙන් කොහොමද ගණන් හදන්නේ කියලා. සමහර ඍජුකෝණීය ත්‍රිකෝණ වලට තමයි මේ පයිතගරස් ප්‍රමේය භාවිතා වෙන්නේ. ඍජුකෝණීය ත්‍රිකෝණයක් කියන අංශක 90ක තියෙන ත්‍රිකෝණයකට අපි කියනවා ඍජුකෝණීය ත්‍රිකෝණයක් කියලා. ඍජුකෝණීය ත්‍රිකෝණයේ මෙන්න මේ අංශක 90ට ඉස්සරහින් තියෙන පාදය. ඒ කියන්නේ අංශක 90ට ඉස්සරහින් තියෙන මෙන්න මේ PC පාදය අපි හඳුන්වනවා කර්ණ පාදයේ විදිහට. 90ට ඉස්සරහින් තියෙන පාදය අපි හඳුන්වනවා කර්ණ පාදයේ විදිහට. පයිතගරස් ප්‍රමේයෙන් කියන්නේ කර්ණ පාදයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. මෙන්න මේ කර්ණ පාදයේ වර්ගය සමානයිලු ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. මම දැන් ඕකෙන් සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. පයිතගරස් ප්‍රමේයෙන් කියන්නේ කර්ණ පාදයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවෙන්. දැන් මම මේ කර්ණ පාදය ගන්නවා BC ගේ වර්ගය සමානයි BC ගේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. AB ගේ වර්ගය ධන AC ගේ වර්ගය. ඒක තමයි පයිතගරස් ප්‍රමේය ආශ්‍රයෙන් මම හදාගත්ත සම්බන්ධය. කර්ණ පාදයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. මේක තමයි මම ගත්ත උදාහරණ ගාන. ඒ ගානේ තියෙන්නේ PQ ගේ දිගම යන්න කියලා. ඒ බලමු කොහොමද PQ ගේ දිගම යන්නේ කියලා. පයිතගරස් ප්‍රමේයට අදාළ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එක. පයිතගරස් ප්‍රමේය කියන්නේ කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද වර්ගවල එකතුවනේ. ඉතින් දැන් මම මේකේ කර්ණ පාදය ඉස්සෙල්ලාම නම් කරගන්නවා. කර්ණ පාදය කියන්නේ PQ පාදය. තමයි අංශක 90ට ඉස්සරහින් තියෙන පාදය කර්ණ පාදය කියලා අපි හඳුන්වනවා. එහෙනම් මම ලියා ගන්නවා PQ ගේ වර්ගය සමානයි ඉතිරි පාද දෙක QR ගේ වර්ගය ධන RPG වර්ගය. PQ ගේ දිග තමයි අපි හොයන්න ඕනේ. PQ ගේ වර්ගය සමානයි QR තියෙනවා 3 වර්ගය ධන RP 4 වර්ගය. වර්ගය සමානයි 3 වර්ගය 9යි 4 වර්ගය මට එනවා 16ක් කියලා. එතකොට යනවා PQ ගේ වර්ගය සමානයි 16 9 එකතු කරාම මට එනවා 25ක් කියලා. 25 සමානයි. දැන් මේ වර්ග තියෙනවනේ වර්ග නැති වෙන්න අපි දෙපැත්තටම වර්ග මූල දා ගන්නවා. එතරම් මම වර්ග මූල දානවා. එතරම් මම වර්ග මූල දානවා. එහෙනම් මට 25 ගන්න පුළුවන් 5 වර්ගය කියලා. එහෙනම් මට උත්තරේ එනවා PQ සමානයි 5 සෙන්ටිමීටර කියලා. මේක තමයි මම ගත්ත උදාහරණ ගාන. එහෙනම් අපි බලමු 2020 O level වලට අවිල්ලා තියෙන පයිතගරස් ගාන කොහොමද හදන්නේ කියලා. මම 2020 O level වලට අවිල්ලා තියෙන ප්‍රශ්නය. මේ කියන්නේ x ගේ අගය හොයන්න කියලා. අපි බලමු කොහොමද x ගේ අගය හොයන්න කියලා. මේ සම්පූර්ණ පාදයම ගන්නවා y කියලා. يعني මේ හතවත් ආදේශ කරන්නේ නැතුව මම සම්පූර්ණ පාදය y කියලා ගන්නවා. y කියලා අරගෙන තමයි මම මේකේ ගාන හදන්නේ. මේකනේ කර්ණ පාදේ. වෙනේ පාදේ තමයි අපි කර්ණ පාදේ ඉන්නේ. නම් මම y ගේ වර්ගය සමානයි BC ගේ වර්ගය ධන AB ගේ වර්ගය. y වර්ගය සමානයි BC ගේ කියන්නේ 6 වර්ගය ධන AB කියන්නේ 8 වර්ගය. y වර්ගය සමානයි 6 වර්ගය කියන්නේ 36යි 6 වරක් 36යි ධන 8 වර්ගය 64යි. 36 64 එකතු කරාම මට මෙතන එනවා 100ක් කියලා y වර්ගය. අර වගේම තමයි වර්ග නැති වෙන දෙපැත්තටම වර්ග මූල දානවා. y සමානයි 10යි කියලා මට උත්තර එනවා. එතකොට මම මේ සම්පූර්ණ පාදයේම දිග හොයාගත්තා 10 සෙන්ටිමීටර කියලා. මේ සම්පූර්ණ පාදයේම දිග 10 සෙන්ටිමීටර. ඒ 10න් දැන් මෙතන 7ක් තියෙනවා. එහෙනම් මම x ගේ හොයාගන්න x සමානයි 10 ඍණ 7 10න් තුනක් අඩු වුණාම මට x ගේ උත්තරය එනවා x සමානයි 3 සෙන්ටිමීටර කියලා. හරි. දැන් අද වීඩියෝ කතා කරේ පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකක්ද? පයිතගරස් ප්‍රමේයෙන් ගණන් හදන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝෙන් කතා කරේ. එහෙනම් තිනම් වීඩියෝ එක හැමෝම ස්තුතියි.